Hello guys, welcome back to my YouTube channel. ඉස්සෙල්ලාම ඔයාලට කියන්න ඕනේ මේ දවස්වල මම ටිකක් අසනීපෙන් ඉන්නේ. ඒ නිසා මගේ වොයිස් එක චුට්ටක් කවුල් ගිහිල්ලා තියෙන්නේ. මම ඉතින් මුලින්ම එකට ඔයාලට ඔයාලගේ සෝරි කියලා ඉල්ලනවා. දැක්කක මම පේනවනේ ඉතින් ඔයාලට වෙසක් එක හින්දා අම්මයි කුඩු හදන්න පටන් ගත්තා. මුලින්ම නම් අපි මල්ලිට කුඩු ටික හදලා දෙන්න කියලා මල්ලි කුඩු ටික හදලා ඉවරන ගා බලන් හිටියා. ඒ වුණාට මේ මෝඩයා කුඩු හදන්න පටන් ගන්නේ මහා රැට. ඊට පස්සේ කුඩු ටික හදනවා කියලා චුට්ටක් ටෝක් කර ඉන්නවා. කුඩු ටික හදන පාටක් නෑ. ඊට පස්සේ ඉතින් අම්මයි කුඩු ටික හදන්න කියලා පටන් ගත්තා. ඊට පස්සේ මේ අම්මයි කුඩු හදපු හැටි තමයි ඔයාලට පේන්නේ. මේ විදිහට ගෙදර අයත් එක්ක එකතු වෙලා වෙසක් එකට කූඩු හදන එක ඒ වගේ සතුටක් කඩෙන් කූඩුවක් ගෙනල්ලා ගෙදර එල්ලුවට ගන්න බෑ මම නම් හිතන්නේ. ඉතින් මමත් කඩෙන් කූඩු ගේන්නත් හදලා ඊට පස්සේ ඒ මොකටද කියලා හිතලා ගෙදරම හදනවා කියලා හිතලා තමයි මේ පාර කූඩු හැදුවේ. ඇත්තටම හරි අමුතු සතුටක් තියෙනවා ඒකේ. ඇත්තටම වෙසක් දවසේ නම් මට දන්සල් වඳින්න යන කවුරුත් හිටියේ නෑ. මොකද අපේ සුදු මහත්තයාත් එයාගේ ගමේ යාළුවොත් එක්ක බලු කපුටු දානයක් දෙන්න ගිහිල්ලා හිටියා. මේ ඉන්නේ අපේ සුදු මහත්තයා. ඒ වගේ මෙයාට තව දන්සල් ගොඩයිනේ. අය මට ඉතින් කාලෙකට පස්සේ ගෙදර ආවට පස්සේ යන්න හිතුනේ නෑ ගෙදරින්. ගෙදරටම වෙලා ඉන්න හිතුණා. ඒ වුණාට මට වෙසක් එකට සිල් ගන්න මාරම ආසාවක් තිබ්බා ළමයි. ඒ වුණාට ඒක කරගන්න හම්බුනේ නෑ මේ පාරත්. ඒ වුණාට I'll try to do it next time. මේ තියෙන වෙසක් හඳ මට ඉතින් වෙසක් හඳ කැප්චර් කරගන්න chance එකක් ආවා මේ පාර වෙසක් පොයට. බලන්නක ඉතින් ඔයාලා මට කොහොම හරි මේ හඳ අර මොකක්ද ඒකට කියන්නේ වැහි බලාකුලකට වැහි බලාකුලක් ඇවිදින් හඳ වහගෙන ආපහු ඒක පා වෙලා ගිහිල්ලා ආපහු හඳ පේන එක වීඩියෝ කරගන්න පුළුවන් වුණා. බලන්න කිටින් ඔයාලත් මට හරි සතුටුයි මට ඒක කැප්චර් කරගන්න හම්බෙච්ච එකට. මම ඉතින් සෑහෙන වෙලාවක් ෆෝන් එකල්ලා පාරට වෙලා හිටියා. මිනිස්සුත් මන් දිහා බල ගියා. මට ටිකක් හරි අවුල් වගේ. ඒ වුණාට ඉතින් මට මේක කැප්චර් කරගන්න තිබ්බ ආසාවටම මම ඉතින් ඒවා නොසලකා කොහොම හරි වීඩියෝ කරා. ඒක හරි ලස්සනයි නේද ළමයි? මං ඉතින් ඔයාලට කලිනුත් කියලා තියෙනවනේ අහස කියන්නේම මැජික් එකක්. ඉතින් ඒ හරි ලස්සන මැජික් එකේ හඳ තරු මේවත් හරි ලස්සන දේවල්. according to my view හරිද? මං හිතනවා ඉතින් ඔයාලටත් එහෙම ඇති කියලා. අහස දිහා බලන් ඉන්න අස නැත්තේ කවුද ඉතින් නේද? හරි ඉතින් ඔන්න අපේ සුදු මහත්තයා මං තරහ වෙයි කියලා දැන් ඔන්න ඇවිල්ලා මම දන්සල් වඳින්න එක්ක යන්නේ. ඒ වුණාට දැන් මට හොඳටම පාක් වෙලා මට දැන් කෙලින්ම බස් එකට යන්න තමයි තියෙන්නේ. අපි යන පාරේ ඉතින් එහෙම ලොකු වෙලා දන්සල් තිබ්බෙත් නැහැ. තිබ්බේ වගේ පොලිම දිගයි. පොලිම ඉන්න ගියොත් මට කොලෙජ් එකට යන්න පරක් වෙනවා. ඉතින් අපි දෙන්න කෙලින්ම රුම් ගාලා ගියා. ගිහිල්ලා බලන්න කිව්වේ මොකද වෙන්නේ කියලා. මේ ඉන්නේ ඉතින් අපේ සුදු මහත්තයා මේ බලන්නකො ඉතින් අපි දෙන්න හිතලා කරන දෙයක් නන් නෙමෙයි මේක. අනේ මම ඒක මාරම් පුදුම වැඩක්. එයයි මයි දන්නේ නැතු එකම කලයකින් තමයි ඇඳගෙන ඉන්නේ කොහේ හරි ගමනක් යනකොට. ඒක ගොඩක් වෙලාවට වෙනවා
ඒක හිතලා කරන දෙයක් නෙවෙයි උනට ගොඩක් වෙලාවට මැච් වෙන කලර්ස් තමයි ඇඳගෙන ඉන්නේ. කොහොමදත් ගොඩක් අය හිතන් ඉන්නේ අපි දෙන්න අයියයි නංගි කියලා. අපි දෙන්න යාළුවලා තිබ්බ මුල් දවස්වලත් කට්ටිය ගොඩාක් අය අහුවෝ එයාගෙන් අහනවා මං නංගිද කියලා මගෙන් අහනවා ඔයාගේ අයියද කියලා. මාර ප්‍රශ්නයක් කියලා තිබ්බේ ඒකේ දවස්වල. අනිත් අයට අපිට නෙවෙයි. දැන්ටත් ගොඩක් අය හිතන් ඉන්නේ අපි දෙන්න අයියයි නංගි කියලා. කමක් නැහැ ඉතින් ඒකේ අයට ඒ විදිහටම හිතාගන්න ඇරලා අපි දෙන්න ඉන්නවා. හරි ඉතින් ඊට පස්සේ කොහොම හරි අපි දෙන්න ෂොප් එකකට ගියා මොන හරි බොන්න කියලා. මොකද ඉතින් අපි දවල්ට ගෙදරින් කාලා ආවේ. ඊට පස්සේ අපි ජූස් එකකුත් බීලා ආපහු කොලෙජ් එකට යන්න පිටත් වුණා. අයියා නෙවෙයි මම. ඉතින් මේ පාරේ කොලෙජ් ගියාට මේ පාරේ ඉන්ටර් කොලෙජ් ස්පෝර්ට් මීට් එක තියෙන අපේ කොලෙජ් එකේ. ඉතින් අපිට ඒ හින්දා ආයෙත් ඉක්මනට නිවාඩු හම්බුණා. ඔයාලා හිතන්න එපා ඉතින් දැන් අපිට හැමදාම නිවාඩුනේ කියලා. එහෙම නෑ මේ දවස් ටිකේ විතර අපිට මේ නිවාඩු ටිකක් එක දිගට සෙට් උනේ. ඉතින් කොහොම හරි ඒ හින්දා මට ඕන පොතක් ගන්න බුක් ෂොප් එකකටත් ගියා. ඉතින් ඊට පස්සේ මම ආපහු ගෙදර ආවා. මේ view එක නම් මං කලිනුත් ඔයාලට පෙන්නලා තියෙනවානේ. ඇත්තටම මං ඉන ගමනේ තියෙන ලස්සනම view එක තමයි මේක. මම මේකට මාරම ආසයි. ඒ නිසා ඉතින් මං ගෙදර එන දවසට දාන හැම vlog එකේම මේක දානවා. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න ආසයි නම් මගේ channel එකත් subscribe කරලා bell notification එකත් all දාලා තියාගන්න. ඉතින් අද මගේ vlog එක බලපු ඔයාලට ගොඩාරියක් ස්තුතියි. ආයෙත් මේ වගේ ලස්සන vlog එකක් අරන් එනකල් පරිස්සමින් සතුටින් ඉන්න. Bye.